මුදල් කියන්නේ අපි පසුපස දුවලා අල්ලගෙන තබා ගන්න ඕන දෙයක් නෙමෙයි. මුදල් කියන්නේ ශක්තියක්. එය ගලා යන දෙයක්. අපි අපේ ජීවිතයේ ජීවත් වෙන විදිය ටිකක් හෝ වෙනස් කළොත්, අපේ පරිසරය ටිකක් පිරිසිදු කළොත්, අපේ මනස මොහොතක් සංසුන් කළොත් මුදල් ස්වාභාවිකවම අප වෙත ගලා එන්න පටන් ගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ඔබේ ජීවිතයේ, ඔබ ජීවත් වන නිවසේ බොහෝ දෙනා නොසලකන එක ස්ථානයක් ගැනයි. ඒ තමයි ඔබේ නිවසේ දොරකඩ මොහොතක් නවතින්න, ගැඹුරු හුස්මක් ගන්න, හුස්ම ඇතුළට, දැන් හුස්ම පිට කරන්න. ඔබේ දොරකඩ කියන්නේ ඔබේ ජීවිතයට ශක්තිය ඇතුල් වෙන පළමුවෙනි මාර්ගයයි. අද සිට අපි එම ස්ථානය මුදල් ආකර්ෂණය කරන ශක්තිමත් ස්ථානයක් කරගමු. ඔබ කවදා හෝ හිතලා බලලා තියෙනවද? ඔබේ නිවසේ දොරකඩ කියන්නේ ඇතුළත සහ පිටත වෙන් කරන සීමාවක් කියලා. පිට ලෝකයේ තියෙන කලබලය, කාර්යබහුලත්වය, ආතතීන්, විවිධ ශබ්ද නිවස ඇතුලේ ඔබේ සාමය, ඔබේ පවුල, ඔබේ සිහිනයන්. පිට ලෝකය සහ නිවස ඇතුළ මේ කරුණු දෙක සම්බන්ධ කරන එකම ස්ථානය ඔබේ නිවසේ දොරකඩයි. ඔබ දොර විවෘත කරන සෑම මොහොතකම ඔබ එක ශක්තියකින් තවත් ශක්තියකට මාරු වෙනවා. එහෙමනම් එම ස්ථානය අවුල්ව අඳුරු වෙලා පිළිවෙලක් නැතිනම් ඔබේ මනසට කුමන පණිවිඩයක් යවයිද? අපි සූදානම් නැහැ, මෙතන අවුල් වෙලා තියෙනවා, නව දේවල් වලට ඉඩක් නැහැ කියන පණිවිඩයක්ද? නිවසේ දොර අසල අනවශ්‍ය දේවල් තියෙනවද? පරණ සපත්තු, කාඩ්බෝඩ් පෙට්ටි, අවශ්‍ය නැති බෑග්, එක තැනක පල් වෙන දේවල් ශක්තියත් පල් කරනවා. අදම සියල්ලම ඉවත් කරන්න අවශ්‍ය නැහැ. අදට එක දෙයක් පමණක් තෝරගන්න. ඒ දේ ඉවත් කරන්න ඔබේ මනස සැහැල්ලු වෙයි. විද්‍යාත්මකව බලද්දී අපේ මොළය අවුල් සහගත ස්ථානයක් දැක්කම අපිට නොදැනුවත්වම ආතතිය වැඩි කරනවා. අපිට හිතෙන්නේ නැහැ. නමුත් දුර ළඟ පැරණි බඩු මුට්ටු ගොඩ ගැහිලා තිබුණොත් අපේ මනස අපි සෝදානම් නෑ කියන පණිවිඩය ලබනවා. පිරිසිදු දොරකඩක් අපේ මොළයට කියනවා අලුත් දේවල් පිළිගන්න අපි සෝදානම්. දොර ළඟ අඳුරුයිද? ආලෝකයට එන්න ඉඩක් නැද්ද? ආලෝකය ජීව ශක්තියයි. දිනකට මිනිත්තු කිහිපයක්වත් දොර විවෘත කරන්න. හිරු එළියට ඇතුල්වීමට ඉඩ දෙන්න. නැවුම් වාතය ඇතුල්වීමට ආරාධනා කරන්න. හුස්මක් ගන්න. නව අවස්ථාවන් ඔබ වෙත එන බව සිතන්න. කුඩා කොළ පැහැති ශාකයක් දොර අසල තබන්න. ස්නේක් ප්ලාන්ට්, මනි ප්ලාන්ට් හෝ වෙනත් ඕනෑම ශාකයක් දොර අසල තියන්න. ශාක කියන්නේ වර්ධනයේ සංකේතයක්. ඔබ ශාකයකට ජලය දමන විට ඒ ඔබේ ජීවිතයේ වර්ධනයට ඉඩ සලසනවා. සංසුන් මනස හොඳ තීරණ ගන්නවා. හොඳ තීරණ මුදල් ආකර්ෂණය කරනවා. කොළ පාට කියන්නේ අපේ ඇස්වලට සැහැල්ලුවක්. ඒ නිසාම ගෙවත්තක්, වනාන්තරයක්, පරිසරය බලද්දී අපේ හෘද ස්පන්දනය අඩු වෙනවා. කොළ පැහැති ශාකයක් දොර ළඟ තැබීම ඔබේ මනසට වර්ධනය ආරම්භලා කියන නිහතමානී පණිවිඩය ලබා දෙනවා. වර්ධනය තියෙන තැන මුදල් ගලාගෙන එනවා. මුදල් ආකර්ෂණය වෙනවා. ආදායම නවතින්නේ නැහැ. ඔබේ වොලට් එක නිතරම පිරිසිදු කරන්න. මුදල් පිළිවෙලට තබා ගන්න. කුඩා ප්‍රමාණයක් වුණත් ස්තුතියි කියන්න. කෘතඥතාවය ශක්තිය වැඩි කරනවා. ඔබ ගරු කරන දෙය ඔබ සමග දිගු කාලයක් රැඳී සිටිනවා. දොර ළඟ විනාඩියක් නිහඬව සිටින්න. දුරකථනය පසකින් තබන්න. හුස්මට සවන් දෙන්න. නිශ්ශබ්දතාවය මනස පිරිසිදු කරනවා. මනස පැහැදිලි වුණාම අවස්ථා හඳුනා ගන්න පුළුවන්.
දොර ළඟ හොඳ සුවඳක් තබන්න. හොඳ සුවඳක් ඇති කරන කුඩා සුවඳ දුම් කූරු එකක්, සුවඳ දියරයක්, ස්වාභාවික පැලවලින් එන මෘදු සුවඳක්, කුඩා මල් පැලයක් හෝ ලෙමන් ග්‍රාස් වගේ සුවඳ දෙන ශාකයක් තබන්න. එවැනි ස්වාභාවික සුවඳ නිවසට ඇතුල් වෙන මොහොතේම සංසුන් හැඟීමක් දෙනවා. සුවඳ මනසට ආරක්ෂාවක් දැනෙන්න සලස්වනවා. නව සුවඳ නව ශක්තියක ආරම්භයයි. දොර අසල කුඩා පණිවිඩයක් තබන්න. සාදරයෙන් පිළිගනිමු, සාර්ථකත්වය මෙහි වාසය කරයි වගේ ඔබේම වචන. මනස අපි නිතරම අහන දේ, දකින දේ විශ්වාස කරනවා. ඔබේ දොරකඩ ධනාත්මක ශක්තියක ආරම්භය කරන්න. මුදල් කියන්නේ අපගේ තීරණවල ප්‍රතිඵලයක්. තීරණ අපගේ මනසින් උපදිනවා. මනස පරිසරයෙන් බලපෑම් ලබනවා. ඒ නිසා දොරකඩ අසල ශක්තිය යහපත් නම් ඔබේ ජීවිතය හොඳින් ගලා යනු ඇත. අද මම මේ කියපු දේවල් 7න් එකක්වත් කරන්න. අදම ඔබේ දොරකඩින් අලුත් ශක්තියක් ආරම්භ කරන්න. මුදල් පසුපස හඹා යුතු දෙයක් නෙමෙයි. ඔබේ ශක්තිය සකස් වුණාම මුදල් ස්වාභාවිකවම ඔබ වෙත ගලා එයි. දැන් ඔබේ ඇස් දෙක මොහොතක් වසා ගන්න. ඔබ ඔබේ දොර විවෘත කරනවා කියලා හිතන්න. හිරු එළිය හිමින් නිවසට ඇතුල් වෙනවා. නැවුම් වාතය ඔබේ මුහුණ ස්පර්ශ කරනවා. ඔබ සෝදානම්. නව අවස්ථා ඇතුල් වීමට සෝදානම්. මුදල් ගලා ඒමට සෝදානම්. හුස්මක් ගන්න. හිමින් පිට කරන්න. මේ වීඩියෝව ඔබට හොඳ ශක්තියක් ලබා දුන්නා නම් ලයික් එකක් දාන්න. මේ වගේ තවත් වීඩියෝ බලන්න channel එක subscribe කරන්න. මේ වීඩියෝවෙන් ඔබට දැනුණු දේ කමෙන්ට් එකකින් අපිට කියන්න. ඊළඟ වීඩියෝවෙන් නැවත හමුවෙමු. ඔබට ශක්තිමත්, සාර්ථක, සාමකාමී දිනයක් ප්‍රාර්ථනා කරමි.